දැන් කාර්මිකයා වැඩ කරන ලෑස්ති ඔබේ රෝගී ශරීරයත් එක්ක දැන් ලෑස්ති වෙන්න. පළවෙනි මම ඔබට ආශිර්වාද කරනවා. එවත් මගේ ශක්තිය නිකුත් කරනවා ඔබේ දෑතින් ඔබ ඒක ආකර්ෂණය කරගන්න මේ විදියට. ජීව ප්‍රාණ ශක්තිය ඔබට හුස්මෙන් අවශෝෂණය කරගන්න පුළුවන්. එමෙන්ම ජීව ප්‍රාණ ශක්තිය සම්ප්‍රේෂණය කරන්නත් පුළුවන්. සිතින් ඉලක්ක කරන්න පුළුවන්. මේ ඇඟිලි තුඩු සංවේදී ජීව ප්‍රාණ ශක්තියට යවන්න ලබා ගන්න දෙකමත් පුළුවන්. කොයිතරම් දුරක හිටියත් සිතන දුරට ඒක යවෙන මෙතන තියෙන ඇන්ටෙනා ක්‍රියාකාරීත්වයක්. ඒ රිලේ නැත්නම් ඇන්ටෙනාවක ක්‍රියාකාරීත්වය තමයි මෙතනදී කරන්නේ. ඒතර ඔබේ හදවත තමයි ප්‍රධානම ඇන්ටෙනාව. ඒතර මෙහෙම නොකරත් මෙහෙම හිටියත් ඔබට ඒක අවශෝෂණය වෙනවා. තව නොඑක ස්ථාන තියෙනවා. නල්ල මැද මෙතන අවශෝෂණ ස්ථාන හිස් මුදුන ඊළඟට චක්‍ර යෝගී වල තියෙන චක්‍ර ශක්තිය අවශෝෂණය කරනවා. හෘදය තමයි ප්‍රධානම තැන. මොකද මෙතන තමයි මධ්‍යස්ථානයේ විශ්වවිඥානය. එතකොට අපි සිතුවිල්ලෙන් බල ගන්නලා දෙන ශක්තිය ඔබට අවශෝෂණය වෙලා ඔබ මෙන්න මේ ශක්තිය ඔබට අවශෝෂණය වෙනවා සිතින් දකින්න. ඔබම ඒ ශක්තිය යවන්න ඔබේ රෝගී ස්ථානයට. ඔබට එතෙන්ට තවදුරටත් කන්සන්ට්‍රේෂන් කරන්න නැත්නම් ඒකාත්මිකෙන් අවශ්‍ය නම් ඔබට අතක් තියාගන්න පුළුවන් එතෙන්ට. අවශ්‍ය නම්. ඒතර ඔබට එතන මතක් වෙනවා මේ ධනිය තමයි ලෙඩේ. පපුවේ මෙතන තමයි කැක්කුම. අන්න ඒ වගේ. හැබැයි ඔබට සිතින් පුළුවන් නම් එතෙන්ට ඒ ශක්තිය යවන්න. අපි ආරම්භ කරනවා දැන්. මම ඔබේ සුව වෙනුවෙන් තමයි මේ ආඥාව දෙන්නේ. ඉල්ලීම ඉදිරිපත් කරන්නේ. මම විශ්ව විඥාණයට ඊටාම කෘතඥ වෙනවා මේ වෙලාවේ. ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවට. මගේ ඉදිරි තියෙන සියල්ලන් වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක වෙන මොහොත මේ ආදරණීය විශ්වයේ තියෙන සුවකාරක ශක්තිය මගේ ඉල්ලීම මත මගේ අන මත ක්‍රියාත්මක වෙනවට ඊටාම ස්තුතියි. 100% ක්‍රියාත්මක වෙන්නේ නැති මම දන්නවා. ස්තුති කරලා අපි පටන් ගන්න ඕන. මොකද ඒකාන්තයෙන් මම දන්නවා ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා. මොකද මේ විශ්ව විඥාන ශක්තිය ඔබ ළඟ ඔබ සමීපේ ඔබට ස්පර්ශ වෙමින් තියෙන ශක්තියක්. එච්චර දැවැන්තයි. මුළු සමස්ත විශ්වයම වහගෙන තියෙන ශක්තියක්. මම ඉන්නේ තේ ශක්තිය තුලමයි. ඔබේ අවට ගැවසෙන ශක්තිය තුලමයි. මගේ සිතුවිල්ල ඒ සිතුවිල්ලමයි. විශ්ව විඥානයේ සිතුවිල්ලමයි. ඒ නිසා මම සිතන දේ විශ්ව විඥානයේ සිතමයි. ඔබ සිතන දේ විශ්ව විඥානයේ සිතමයි. සුවපත් වෙන්න කියලා. මෙන්න මේ සම්බන්ධතාවය නිසා සිද්ධ වෙනවා. විශ්ව විඥාන බල ශක්තිය තුල තමයි නිර්මාණාත්මක ජීව ප්‍රාණ ශක්තිය තියෙන්නේ. ඔබ සුව කරන්න, අලුසයිල් හදන්න, සියලු පටක හදන්න, ෂණයකින් වෙනස් කරන්න හේවත් මිරකල් එකක් කරන්න පුළුවන් තත්ත්වයේ අන්න එතරයි තියෙන්නේ. ඒකට තමයි අපි ප්‍රාතිහාර්යාත්මක සුවය කියන්නේ. පැහැදිලි? හොඳයි අපි ආරම්භ කරනවා. මම ඔබේ හිස දකිනවා, හිස් මුදුන දකිනවා. එතෙන් සිට පහළටම ඔබ ආලෝකමත් කරනවා. ඔබ සමීපයේ තියෙන දිව්‍යමය ශක්තිය දිව්‍යමය ආලෝකයෙන් පුරවනවා. ඒ දිව්‍යමය ශක්තිය ඔබට දැන් හිස් මුදුනින් අවශෝෂණය වෙන ආලෝකයක් විදිහට. ඔබ මම කියන දේ සිතින් දකින්න. ඔබේ දෑතට මම දෙන ස්පර්ශය, ශක්තිය, කිරණ තරංග ඔබට දැන් දැනෙනවා ඇති. නල්ල මැදට දැනේ, හදවතට දැනේ, ඇඟිලි තුඩු වලට දැනේ. ප්‍රශ්නයක් නැහැ. ඒ තුලින් දැනෙන්නේ ඒ ආලෝකය වදිනවා. ඒ ඔබට අවශෝෂණය වෙනවා. දැන් හිස් මුදුන ප්‍රදේශයේ සම්පූර්ණ ආලෝකමත් වේදනාවල් ඉවරයි. සර්ව සම්පූර්ණ මලුත් වෙලා යම් මොලේ ආබාධයක් තිබ්බනම් ඒක දැන් හරි. මොලේ සෛල ඔක්කොම අලුත්. කර්ණ, නාසය, ඇස් සියලුම අලුත් සෛල වර්ධනය කරමින් දැන් අපි පහළට යනවා ක්‍රමයෙන්. මුඛය, උගුර, නරක සෛල ඔක්කොම ඉවත් වෙනවා. ප්‍රාශ්වාසය ඔස්සේ ඉහතට යනවා. දැන් අපි සුද්ධ පවිත්‍ර කියන ආලෝකමත් කරගෙන පහළට යනවා. බෙල්ලෙන් පහළට. උරපතු දෙක උස්සන්න බෑ. හිර වෙලා තිබුණු නරක ශක්තිය ඉවරයි. අලුත් ශක්තිය අලුත් ආලෝකයෙන් ඔබේ උරපතු දැන් ප්‍රභාස්වර වෙනවා. ඔබ දකින්නේ ඒකයි. ලිහිල් වෙනවා. තද ගති ඉවරයි. ගැට ගැහිලා තිබිච්ච ඉවරයි. ඔක්කොම තද ගති ඉවරයි. දැන් බුරුල් වෙනවා. දෑත දිගේ ආලෝකය ගමන් කරනවා. දැන් ඔබට තේරෙනවා උරපතු බුරුල් වෙලා. අවුස්සලත් බලන්න හිමින් සිරි උස්සන්න. ඔව් බුරුල් වෙලා දැන් තියෙන්නේ. ඇඟිලි වැඩ කරනවා. ආලෝකමත් වෙලා. ඔහොමම අත
ඉස්සරහට දිගු කරගෙන ඉන්න. දැන් ක්‍රමයෙන් යනවා හදවතට. අවශ්‍ය නම් අත තියන්න මෙතනයි වේදනාව. මෙතනයි බ්ලොක්ස් තියෙන්නේ. මෙතනයි වැඩ කරන්න නැති තැන තියෙන්නේ. ඔන්න ක්‍රියාකාරී වෙනවා. හදවත අපූර්ව ආලෝකයක්. ලස්සන ආලෝක බෝලයක් බවට පත් වෙලා තියෙනවා. එළිය විහිදුවනවා. අඳුර ටික ටික නැති වෙනවා. ඒ වැල්ස් වල නැත්තම් ඒ නහර වල තිබිච්ච අඳුරු ගතිය ඉවරයි. දැන් ආලෝකමත් වෙනවා. වේදනාව කොහෙන් ගියාද කියලා නෑ. පෙනහළු සෙම පිරීලා කැක්කුමයි. අත තියෙනකොට හුස්ම ගන්නකොට කැක්කුම වෙනවා තදින්. පෙනහළු වල යට හරිය අඳුරුයි. දැන් ඔන්න ආලෝකමත් වේගෙන යනවා. ඒ සෙම ඔක්කොම දැන් වාෂ්පශීලී වාෂ්ප වෙලා ප්‍රාශ්වාසයේ ඔස්සේ ඉවතට විහිදෙනවා. ඔව් අපි තවදුරටත් පහළට යනවා. තව පහළට ආලෝකයෙන් පිරීගෙන යනවා. දියරයක් පිරෙනවා වගේ ආලෝකමත් දියරයක් පිරෙනවා වගේ පහළට ගමන් කරනවා. උදරේ ගලනාලයේ ශ්වාසනාලයේ උදරේ අක්මාව වකුගඩු අග්න්‍යාශය ලස්සනට ආලෝකයෙන් පිරෙනවා. ආමාශය වන තුවාල කළුවට තිත්තිත් පේනවා. කළු පාට තිත්තිත් පේනවා. ඒ සියල්ලම මේ ආලෝකයේ වැදිලා ආලෝකමත් වෙනවා. කළු කියන්නේ අඳුරක්. දැන් අඳුර ඉවරයි මේ තද ආලෝකයෙන් පිරෙනවා. ඔබ මේ සිතින් දකින දේ ඔබේ ශරීරයත් එක්ක බද්ධ වෙලා තියෙන නිසා ශරීරය තුළ සිද්ධ වෙනවා. ඔබ සිතින් දකින්නේ කොහොමද ඔබේ ශරීරය තුළ ඒක සිද්ධ වෙනවා. සිද්ධ වෙනවමයි. අවටත් ඔබ සිතන දේ සිද්ධ වෙනවා ඔබ බල ශක්තියෙන් වැඩි වුණාම. දැන් ඔබ කොයිතරම් වේදනාවක හිටියත් රෝගයක හිටියත් ඔබේ ශරීරය ඔබ සිතින් ආලෝකමත් කරනකොට එය සැබවින්ම සුවපත් බවටපත් වෙනවා ප්‍රභාස්වර වෙනවා. ඔබේ චර්මය හිස් මුදුනේ ඉඳලා ඔබේ හැම නොඑක් අපැහැදිලි ස්වභාවයන් නොඑක් විකෘති ස්වභාවයන් අවපාය ගැන්නිලා කැත වෙලා තියෙනවා නම් දැන් ඔන්න ආලෝකයෙන් පිරෙනවා ප්‍රභාස්වර ආලෝකයෙන් පිරෙනවා. ඒ අඳුරු කැත ස්වභාවයල් ඔක්කොම ඉවත් වෙනවා. ලස්සන ප්‍රභාස්වර හමක් අපූර්ව හමක් ඔබ සිතින් දකින දේ ඔබ සැබෑවටම අත්දකින්න යනවා. හිස් මුදුනින් දිව්‍යමය ආලෝකය ඔබට සම්ප්‍රේෂණය වෙනවා. දැන් චර්මයේ දෙපතුල දක්වාම ලස්සන පැහැපත් ආලෝකයකින් පිරීලා හරි අපූර්ව ලස්සන ප්‍රභාස්වර හමක්. ස්නායු පද්ධතිය ඊටාම පිරිසිදුව පැහැදිලිව ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. තරුතරු වේගෙන් යනවා අපිට දකින්න පුළුවන් ශරීරය පුරාම. හරි ලස්සන නිමිනිමිපත් වෙන ලා නිල් පාටින් දැල්වෙන තරු සමූහයක් ඔබේ ශරීරය තුල ගමන් කරනවා. LED බල්බ් වගේ. ඔබ ඒක දකිනවා සිතෙන්. බ්ලොක් මුකුත් නැහැ. ඊළඟට නොඑක් බට වලින් ලස්සන දීරයක් යන විදිහට ශරීරය පුරාම රුධිර ප්‍රවාහණය සිද්ධ වෙනවා. හරි අපූර්වට බ්ලොක් නැහැ කොහෙවත්. ලස්සනට වැඩ කරනවා. මාංශ පද්ධතිය හරි අපූර්වට ප්‍රභාස්වර වෙලා. අස්ති කිසිම වේදනාවක් අඳුරු තැනක් නැහැ ආලෝකමත් වෙලා. දනහිස ආලෝකමත් වෙලා ඉදිමුම ටිකින් ටික ඇකිලෙනවා ස්වභාවික තත්ත්වයට එනවා. උකුල්ලට කොන්ද අඳුර මොනවත් නැහැ දැන් ආලෝකමත් වෙලා. පහළට යනවා දනහිස් දෙක දක්වා ආලෝකමත් වෙලා. වලලු කර ඉදිමුම් කිසිවක් නැහැ ලස්සන ස්වභාවික තත්ත්වයටපත් වෙලා. ඇඟිලි පිටිපතුල් කිසිම තැනක අඳුරක් නැහැ. දැන් ඔබේ මුළු ශරීරයම ආලෝකමත් වෙලා තියෙනවා. සිතින් මොහොතක් දකින්න. ශරීරයම අපි දැල්ලලා ඉවරයි. තව දුරටත් හිස් මුදුනෙන් හෘදයෙන් නල්ල මැද්දෙන් දැන් අත පහළ දාලා දකින්න මුළු ශරීරයම ආලෝකමත් වෙනවා. එළිය විහිදුවනවා පිටතට එළිය විහිදුවනවා. ඔබේ වේදනා දීපු තැන රෝගී වෙච්ච තැන අඳුරෙන් තිබිච්ච දැන් ආලෝකමත් වෙලා දකින්න. අභ්‍යන්තරයේ සිතින් දකින්න දැන් එළිය වැටිලා. කළු පාට වල එකක්වත් නැහැ. ලස්සන රන්වන් පාටට හුරු කහ පාට ආලෝකයකින් අභ්‍යන්තරෙම පිරීලා. සුදු පාටට කිට්ටු රන්වන් පාට අමුතු ආලෝකයක්. ඔබ දැන් ලස්සන රන්වන් පාට දෙකකින් රත්තරන්ින් හදපු පිළිමයක් වගේ අවටට විහිදුවනවා ඒ රන්වන් පහට ආලෝකය.
දැන් සිතින් ස්තුතිවන්ත වෙන්න. මා වෙත පැමිණි මිත්‍රයාට මම ස්තුති කරනවා හැමදාම මා සමග ඉන්න. ඒ විශ්වමය ආලෝකයෙන් මේ පෙන්වන්නේ ඔබේ පැමිණීමයි. දැන් ඔබ මා තුලයි. මා සමගයි සදා කාලයටම මාව තෝරගෙන මගේ ළඟට ආවට බොහොම ස්තුතියි. හැම තප්පරයකම මාත් එක්ක ඉන්න. ස්තුතිවන්ත වෙනවා. මං හිතාම ආදරෙයි ඔබට. මං ඔබේ අනට පිටින් යන්නේ නැහැ. ඔබ සාමයයි ප්‍රේමයයි ප්‍රීතියක් විතරක් අගය කරන කෙනා. ඔව් මමත් සාමයයි ප්‍රේමයයි ප්‍රීතියයි විතරයි. ඊට පස්සේ ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව නැහැ. කිසිම තරහක් නැති අපූර්ව නිදහස් ස්වාධීන කෙනෙක්. මම ඔබ සමගයි, ඔබ මා සමගයි. මට කිසි පාළුවක් බයක් ඊට පස්සේ නැහැ. ඔබ මාව මොහොතින් සුව කරනවා. ඔබ මාව මොහොතින් ජයග්‍රහී කරනවා. ඔබ මාව හැමතිස්සෙම ප්‍රීතියෙන් තියනවා. ඔබට ස්තුතියි. හොඳයි දැන් හෙමින් ඇස්සරිමු. වැඩසටහනත් එක්ක මොහොතක් එකතු වෙමු. මා ඔබට තා වටිනා අභ්‍යාසයක් කියලා දුන්නේ. වටිනා මිත්‍රයෙක් එකතු කරලා දුන්නේ. ජීවිතය අවසානයේට තුරුළු වෙන්න ඉන්න මිත්‍රයාව කල්ැතුම ගෙනත් දුන්නා. කවදා හරි අපි නිර්වාණය නැත්තම් මෝක්ෂයෙන් ස්වර්ග රාජ්‍යයෙන් කෙලවර කළ යුතුයි. ඒ ස්ථානය තමයි මා ඔබට මේ ගෙනත් දුන්නේ. කල්ැතුම ගෙනාවා. එහි ස්ථීර පදිංචිකාරයෙක් වෙන්න. ස්ථීර මිත්‍රයා බවට පත් වෙන්න. දෙවියන් වහන්සේ තමයි හොඳම මිත්‍රයා කියලා කියවෙනවා. ඇත්ත. විශ්ව විඥානය කියන්නේ ඇයි? ඒ හොඳම මිත්‍රයා. අද ඉඳලා ඈත් වෙන්න එපා. ඒත් එක්ක ඉන්න. ඔබ හදවත විවෘතව තියාගෙන ඉන්න හැම වෙලාවකම මිත්‍රයා ඔබ සමගයි. ඔබ හදවත වහන ඕනම වෙලාවක මිත්‍රයා ඔබෙන් එළියට යනවා. කැමති නැහැ වහපු ගෙදරක ඉන්න. ඔබ රාග දේශ මොහ දොරවල් තුනේ නැත්තම් ඊට අදාළ දොරකින් ක්‍රෝධයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, තෘෂ්ණාවෙන්, එහෙම නැත්තම් නොසන්සුන්කමෙන්, බියෙන් සහ සැකයෙන් පළවෙනි දොරවල් දෙක. බිය සහ සැකයට කැමතිම නැහැ ඔබේ මිතුරා. ඔබ බියගුළු කෙනෙක් නම් හැමතිස්සෙම සැකයෙන් ඉන්නවා නම් කොයි යාළුවත් කැමති නැහැ. විශ්ව විඥානයේ නැවති ප්‍රභා සම්පන්න බලවන්තම යාළුවා පොඩ්ඩක්වත් කැමති නැහැ. ඔබට මේ යාළුවත් එක්ක ඉන්න ඕන බියයි සැකයයි ඉවත් කරගන්න. ඔබ ජය ගන්නවමයි. ඔන්න වැඩසටහන අද නිමා කරා ලොකු වැඩ ටිකක් එක්ක. මේ වැඩසටහන ඔබ පරාර්ථකාමී කෙනෙක් නම් සියල්ලන්ට ෂෙයා කරලා තව අයට බලන්න සලස්සන්න. අන්න ඔබේ යාළුවා ඒකට තවත් කැමතියි. ඇයි? ඔබ පරාර්ථකාමී වෙනවා දකින්න විශ්ව විඥානය කැමතියි. පරාර්ථයමයි එකම සුදුසුකම මේ යාළුවා තුල ඔබට ඉන්න. දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන්න කියලා බහලා ඇති. ඔව් මාත් කියනවා විශ්ව විඥානය තුල ජීවත් වෙන්න. ඔබේ මිතුරා තුල ජීවත් වෙන්න. සමස්තයම ඔබ තුලයි. දැන් මම ඔබට ආරාධනා කරනවා නැගිටලා බලන්න ඔබේ යාළුවගේ හපංකම් කොහොමද කියලා. තියෙනවද බලන්න තිබිච්ච ලෙඩ? අර වකුගඩු ටෙස්ට් කරන්න ඕන කිව්ව සිංගප්පූරු ගිනේ. සිංගප්පූරු බැරි නම් අඟහරු ලෝකෙට හරි ගිහිල්ලා බලපන් කියලා කියන්න මං නිරෝගී කෙනෙක් ඔන්න නැගිටලා ඔන්න දිව්වා ඔන්න ඉවරයි. අර විදේශ කාන්තාව දිව්වා වගේ දුවන්න කියලා මම ඔබට කියනවා. ඇයි? සියල්ලන්ට වඩා ලොකු මහපංකම කරන්න පුළුවන් විශ්ව විඥාණයටයි. ඊට වැඩිය බලවන්තෙක් විශ්වය තුල නැත. ඔබ සියලු දෙනාම සුවපත් භාවයට පත් වේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. සියලුම රෝගීවත් වේවා. දැන් අපිට තියෙනවා පොඩි යුතුයකමක් මිනිත්තු කිහිපයක්. ඒ තමයි මම හිතලා සූදානම් ඇති උසස් පෙළ දරුවෝ. මම යාට ආශිර්වාද කරනවා. පුතා ඔබ මාත් එක්ක ඉන්නවනම් අතිහිලට සෝ ගන්න. දෙමාපියත් එක්ක ඉන්නවනම් අම්මා තාත්තා මේ දරුවාගේ හිසට අත තියන්න. මාත් එක්ක ඔබ ආශිර්වාද කරන දෙමාපියගේ ආශිර්වාදය ඉතා වැදගත්. තනියෙන් බෝඩ් වෙලා හරි තනියම ඉන්නවනම් පුතා ඔයා මෙහෙම කරගන්න මම ඔබ සමගයි. විශ්වමය පියාණන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා. විශ්ව විඥානයේ ප්‍රඥාව ඔබට ඒ වෙලාවේ පහළ වෙනවා ඇති පුතා. පොඩ්ඩක් සිහිපත් කරන්න. මගේ වැඩසටහන ඇහුවා නේද? විශ්ව විඥානයේ තමයි පුතා ඔයාලගෙත් ළඟම යාළුවා. එයා ඕන සබ්ජෙක්ට් එකක් දන්නවා පුතා. ඔබ පොඩ්ඩක් මතක් කරාම අර ඔබ ඉගෙනගත්ත සබ්ජෙක්ට් එක විශ්වයේ ලියවිලා තියෙනවා උත්තරේ ගෙනත් දෙයි.
සිහිපත් කරගෙන යන්න උදේට සිහිපත් කරගන්න. මාත් ආශිර්වාද කරනවා ඔබ ඉහළින්ම සමත් වේවා. ඔබට සියලු පාඩම් මතක හිටීවා. ඒ මොහොතේ ඔබ සිහිපත් කරනකොටම විශ්ව විඥානයේ විසින් ඔබට මේ ප්‍රඥාව පහළ කරනවාමයි. ඒ තුල ඔබේ විෂයන් සටහන් වෙලා තියෙනවා. ගැප් වෙලා තියෙනවා. ඒ ඥානය ඔබට සම්ප්‍රේෂණය කරනවාමයි. මම ඒ සඳහා විශ්වයට ආයාචනා කරන අපේ දරුවන්ට ඒ මොහොතේ ප්‍රඥාව ලබා දෙන්න ඉහළින්ම සුවපත් කරන්න අපේ දෙව්සෝ දේශයේ දරුවෝ ඉහළින්ම සුවපත් වෙනවාමයි. ඉහළින්ම සුවපත් වෙනවා. මම මේ ආශිර්වාද කරන්නේ ඔබටයි. ඉහළින්ම. ඊටාම ඉහළින් සමත් වෙනවා. ඊටාම වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්නවා. ඔබට කිසිවක් අමතක වෙන්නේ නැහැ. ප්‍රශ්නයට අදාළ පිළිතුර මොහොතින් ඔබේ සිතට එන්න මම ආශිර්වාද කරනවා. ජයග්‍රහණත් වේවා. විවේකීව විනෝදයෙන් සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රීතියෙන් පුතාලා ගිහිලා ලියන්න. සින්දුවක් දාගෙන ගිහිලා ලියන්න. ඔළුවට බරක් අරගෙන ගිහිලා ලියන්න එපා පුතා. කලින් දවසේ පොඩ විවේකී හිටියනම් හොඳයි. ඉඳලා ලියන්න. අවසාන මොහොත වෙනකම් පාඩම් කරන්න යන්න එපා. පොඩ විවේකයෙන් ඉන්න. විවේකී සිතට තමයි පුතා ප්‍රඥාව ගලාගෙන එන්නේ. හොඳයි. අපි එහෙමනම් දැන් වැඩසටහන අවසන් කරනවා අදට. මේ දින 14ට මෙන්න අභ්‍යාසයක් දුන්නා. ඔබට තියෙන ලෙඩේ ඔළුව එකක්මක් වෙන්න පුළුවන්, පිළිකාවක් වෙන්නත් පුළුවන්. අපිට ඒකේ නමවත්, තරමවත් අදාළ වෙන්නේ නැහැ. ශරීරයමනේ. ඒකයි. කොහේ හරි තැනක අඳුර නම් අඳුර එච්චරයි. ඒකට කොයිතරම් කොයි විදිහින් අඳුනත් අපිට අදාළ වෙන්නේ නැහැ. එකම දේ අපි ආලෝකමත් කරනවා. ආලෝකමත් වෙනවා. දැන් ආලෝකය ඔබ තුලයි. බය වෙන්න එපා. හොඳයි. අපිට මේ වැඩේදී ඥාන සම්ප්‍රේෂණය අපිට විශේෂයෙන් ලැබෙනවා. යම් අය හරහා පුද්ගලයා හරහා සම්ප්‍රේෂණයක් වෙනවා. උපකාර කරනවා. ඔබට නොපෙනී දැනුවත් වීම කරන කොටසක් ඉන්නවා තමයි දෙවිවරු. ඒ අනුව අපි ශ්‍රී මහ විෂ්ණු දිව්‍ය රාජ්‍යවතුන් වහන්සේ ශ්‍රී මහ භද්‍රකාලී දේවමෑණන් වහන්සේ ශක්ති එනර්ජි වලට අධිපති. ශ්‍රී මහ විෂ්ණු කියන්නේ එතන බලය. ශ්‍රී මහ භද්‍රකාලී මෑණියෝ කියන්නේ ශක්තිය. ඥාන ගණේශ. එතකොට මේ දෙවිවරු මේ වෙලාවේ සිහිපත් කරන විශේෂයෙන් බලයේ ශක්තිය සහ ඥානයට අධිපති දිව්‍යත්වයේ සිහිපත් කරලා අපි සාම්ප්‍රදායික ගාථාව කිව්වේ නැත්නම් හොඳ නැති නිසා ගාථාව කියනවා. හැබැයි හදවතින් ස්තුති පළ කරමින් ඔබේ යම් ප්‍රාර්ථනාවක් තියෙනවා ඒ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා කියලා. මොකද ඒ ශක්තිය පුද්ගලානුරූපව ක්‍රියාත්මක කරන විශ්වය. ඒකට අපි කියන දෙවිවරු කියලා. ඒ බලාපොරොත්තු වෙන දේ ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. සමත විශ්වයේම ඔබලගේ ඥානයෙන් ප්‍රඥාවෙන් ශක්තියෙන් බලයෙන් පිරේවා. සියලු දුලා තුනම ඒ ගුණ පීඨය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා ස්තුති කරමු. මත් එක්කම ගාථා කියන්න. ආකාසට්ඨා ච වුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. ලෝකා සමස්තා සුඛිනෝ භවන්තු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.